සුන්දර ඓතිහාසික වලගම්බා රජ මහා විහාරයේ ඒ දකුණු වාසිය ප්‍රථම වතාවට මුතුකුලයක් යට නැලිමින් පවතිනා වූ ඒ සුවිශාල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේලා සංකාසපුර සිට වේදා දක්වන බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඉදිකිරීම සඳහා ඒ දෙහිගත් පිටිය ගාමන්ට් එකේ ඒ සත්පුරුෂ දානපති මහත්මයා විසින් විහාරස්ථානට වැලිකියුබ් දෙකක් අද දින පූජා කරනු ලැබුවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා තුන්වෙනි කටයුතු ඒ මහත්මයාගේ එදිනෙදා කටයුතු සාක්ෂාත් කිරීමට තුන්වෙනි ආශ ලැබේවා. තිස්තුන් කෝටියක් සියලු දෙවියන්ගේ ආශ ලැබේවා ප්‍රාර්ථනා කරන. ඉතින් ඔයයන්ට පුළුවන් මේ වගේ වැලිකියුබ් විහාරස්ථාන සඳහා ලබා දීලා ඉතින් අනුමෝදන් වෙන්න. අද දින ඒ උතුම් පින්කම් සඳහා විශේෂ දායකත්වය ලැබලා ඒ ඓතිහාසික වලගම්බා වෙහෙර රජ මහ විහාරස්ථානයේ වැලි පූජා කරනු ලැබුවා. නිතින් බුදුරුවක් කඳු මුදුනේ දකින්න හදින් දනක් දෙමු අපි බුදුරුව නෙලන්න යන තේමාවෙන් සද්ද පින්නතුන්ට පුළුවන් ඒ සඳහා එකතු වෙන්න. ඉතින් අපි නැවත මතක් කරනවා හැමෝම එකතු වෙලා ඓතිහාසික වලගම්බා වෙහෙර රජ මහ විහාරයේ ඒ ඉදිවෙන්නා වූ තවුසිසා වෙහෙරට ආධාර උපකාර කරන්න. ඒ දකුණු වාසියා ප්‍රථම වතාවටයි මේ වගේ දෙයක් ඉතිවෙනු ලබන්නේ. නිසා සියලු දෙනා ඒ ඓතිහාසික වලගම්බා වෙහෙරගල රජ මහා විහාර සමග එකතු වෙන්න සුන්දර කඳු මුදුනක පිහිටා තිබෙන්නේ ඒ මාතලේ දිස්ත්‍රික්කයේ රතලවැල් ග්‍රාමයේ අඩි 10ක් පමණ සුන්දර කඳු මුදුනේ තමයි මේක පිහිටා තිබෙන්නේ. නැවත මතක් කරන්නේ මේ වගේ පින්කම් සිද්ධ කරන්න ඓතිහාසික වලගම්බා වෙහෙර රජ මහා විහාර සමග එකතු වෙන්න. netin බුදුරුවක් කඳු මුදුනේ දකින්න හදින් දනක් දෙමු අපි බුදුරණ යන තේමාවෙන් ඔයයන්ට පුළුවන් ඓතිහාසික වලගම්බා වෙහෙර රජ මහා විහාර සමග එකතු වෙලා සහල ලබා දෙන්න. ඉතින් මේ වැලි ලබා දීපු මහත්මයාලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ ගාමන්ට් එකේ ඉදිරි කටයුතු දිනෙදී සාක්ෂාත් වේවා. කිසිම බාධාවක් නොවි ඉදිරි කටයුතු සාක්ෂාත් කරන තුන්වෙනි ආශිර්වාදය ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අෂ්ටඵල බෝධින් වහන්සේ ඒ වගේම ඓතිහාසික වලගම්බා වෙහෙර රජ මහා විහාරයේ ඉදිවෙන්නා වූ ඒ සුවිශාල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ආශිර්වාද ලැබේවා ප්‍රාර්ථනා කරනවා. අද දිනත් ඒ වීඩියෝ එක දාන්නේ රත්නපුරේ තිලකානන්ද හිමි විසින්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.